interesting. ඉතින් සුබ දවසක් ඔයාලා හැම පිළිගන්නවා අද ගාගේ ටෙක් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයගොල්ලන්ට මම හිතනවා ඔයගොල්ලෝ gift දෙකක් ඔයගොල්ලන්ට මම මීට ඉස්සෙල්ල වීඩියෝ එකදී කතා කරලා තියෙනවා gift දෙකක්. ඉතින් සමහරට මේ වීඩියෝ එක මේකට පස්සේ වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලන්ට gift එකක් මම දෙන්න තීරණය කළා තියෙනවා මේ සිංහල අලුත් අවුරුද්දට. ඉතින් gift එක දැන්ට දීලා තියෙනවා මම මේ වීඩියෝ එක මේට ඉස්සෙල්ල හෝ පස්සේ තමයි මේක වැටෙන්නේ අප්ලෝඩ් වෙන්නේ. ඉතින් ඒ gift එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ try කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් machine learning සහ cyber security කියන කැටගරි දෙකම ඔයගොල්ලන්ට free drive එකට අප්ලෝඩ් කරලා තියෙනවා. මගේ blog site එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක. ඉතින් මේකේ මේ වීඩියෝ එකේ description box එකේ සහ comment section එකේ මම මේ වීඩියෝ එක ඒ blog site එකේ link එකයි වීඩියෝ එකේ link එකයි දෙකම pin කරලා තියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එහෙම යන්න. ඉතින් ගිහිල්ලා ඒව බලන්න. ඒ වගේම දෙයක් ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා අපේ YouTube channel එක. ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න ඔයගොල්ලෝ නොදන්න යාළුවන්ටත්. ඉතින් අද මම කතා කරන්නේ අපිට මීට දවස් දෙකකට රිලීස් වුණා. මීට දවස් දෙකකට ඉස්සෙල්ලා රිලීස් වුණ Veo 2 නැත්නම් Google ගේ අලුත්ම product එක ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් හැමදාමත් කියන වගේම like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා නොකර අපි browser එකක් open කරගමු. ඉතින් මම මේ වෙලාවේදී වෙන අපේ Chrome browser එක තමයි මේ විදියට open කරගෙන ඉන්නේ. ඉතින් අපිට පුළුවන් මේ විදියට Veo 2 කියලා search කරගන්න. Veo 2 කියලා search කරගත්තාම Google DeepMind කියන website එකෙන්, ඒ කියන්නේ Google ගේ official AI සම්බන්ධව තියෙන website එකේ DeepMind කියන website එකෙන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් try on video FS try on මේ විදියට option ටික. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ Veo 2 කියන AI model එකෙන් generate කරලා තියෙන videos කිහිපයක්, sample කිහිපයක්. ඉතින් බලා ගන්න පුළුවන් ඒවේ quality. ඉතින් මේක තාමත් ලංකාවට enable වෙලා නැහැ. ඒක තමයි දුකටම කියන්න හේතුව. මේක දැනටත් ලංකාවට enable වෙලා නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේකේ sample කිහිපයක්. මෙන්න මේ විදියට අපිට පුළුවන් මේක view on YouTube එකෙන් අපිට බලා ගන්න. ඒ වගේම පොඩි කනෙක්ෂන් අවුලක් තියෙන නිසා තමයි මෙහෙම පෙන්නන්නේ. ඉතින් ගණන් ගන්න දෙයක් එපා. ඔයගොල්ලන්ට පුළුවන් මේ site එකට ආවම Veo 2 නැත්නම් DeepMind කියන website එකට ආවම official Google ලගේ website එකට ආවම ඉතින් ඒ වගේම මේ තියෙන්නේ AI වලට කියලා generate කරගත්ත වීඩියෝ එකක්. මේකේ quality එක ඔයගොල්ලන්ට දැනට පේන්නේ නැතුව ඇති. මේකේ ඔයගොල්ලන්ට හිතා ගන්නවත් බැරි විදියට quality එකට AI කියන දේ AI කියලාම පේන්නේ නැති වෙන්නම මේගොල්ලෝ ඩෙවලොප් කරලා තියෙනවා මේ AI මොඩල් එක. ඉතින් දැන් ලංකාවේ කට්ටියට කොහොමද මේක යූස් කරන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රශ්නයක් ඇති. ඉතින් ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ ලංකාවේ කෙනෙක් නම් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ෆ්‍රී යූස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න තියෙන්නේ Google AI Studio එකට ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Google AI Studio කියලා. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට පළවෙනි වෙබ්සයිට් එක. ඉතින් ඔයගොල්ලන්ට මේ සයිට් එක නැත්නම් වෙබ්සයිට් එකට ගියාම මේ සයිට් එකෙන් බලා ගන්න පුළුවන් chat stream video gen කියලා option කිහිපයක්. ඉතින් මේකෙදි video gen කියන option එක ඔයගොල්ලෝ click කරන්න. ඉතින් video gen කියන option එක click කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මේක රීපේස් කරනවා. මොකද මම අර මේ වීඩියෝ එකක් තිබ්බ ගමන් මම ඒකටම අප්ලෝඩ් කරා. ඉතින් ඒක වැඩක් නැහැ. ඉතින් අපිට පුළුවන් මේ විදිහට අපිට වීඩියෝ ජෙන් කියන එක උඩ ඔප්ෂන් එක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ view එකක් තමයි නැත්තම් මේ වගේ අපිට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ඩිස්ප්ලේ එකේ පේනවා වගේ. ඉතින් එතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන Veo 2 කියන එක තමයි මේ මොඩල් එක දීලා තියෙන්නේ. මෙතන නම්බර් මේ ටික හදා ගන්න ඔයගොල්ලෝ පුළුවන් 16 හෝ 916 ඒ portrait එක හදා ගන්න. ඉතින් ඊට පස්සේ duration එක ඒගොල්ලෝ අහලා තියෙනවා. දැන්ට fullම වීඩියෝ එක හදා ගන්න පුළුවන් 8S. ඉතින් වගේම frame rate official ඒ ටික ඔයගොල්ලන්ට default එන විදියටම තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ image එකක් මෙතනට දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝගේ වීඩියෝ එක එන විදියට ඔයගොල්ලන්ට මෙතනදී ටෙස්ට් එකක් කරන්නත් පුළුවන්. ටෙස්ට් එකක් ඇඩ් කරලා ඒ විදියට කරන්න පුළුවන්. මම මෙතනදී මේකෙදී sample මගේ sample image කිහිපයක් තියෙනවා.
sample image කිහිපයක් add කරලා තමයි මම හදන්නේ. ඉතින් ඕගොල්ලන්ට මම මෙන්න මේ image එක දාලා මේ image එකෙන් add to prompt එකක් දීලා මේකේ මම simple prompt එක දෙනවා. දැනට තියෙන simple prompt එක animate an image කියලා. මේ වගේ prompt එකක් දීලා මෙතන run දෙන්න විතරයි තියෙන්නේ. අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න යා පටන් ගන්නවා. මේක අනිත් වීඩියෝ ජෙනරේට් කරන වීඩියෝස් ජෙනරේට් කරන මොඩල් වලට වඩා ගොඩක් වෙනස්. මේකේ ෆාස්ට් එක, ඒ කියන්නේ වීඩියෝ එක ජෙනරේට් වෙන ස්පීඩ් එක ගොඩක් වැඩි. ඒ වගේම ඒ වීඩියෝ එකේ ක්වොලිටි එක ගොඩක් වැඩි. ඉතින් ඒක තමයි මේ වීඩියෝ ජෙනරේටර් එකේ තියෙන විශේෂත්වය. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ AI සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් AI සම්බන්ධව තියෙන වීඩියෝ ජෙනරේටර් ගොඩක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ හැම එකකට වඩා මේක ගොඩක් පවර්ෆුල් කියන දේ ඔයගොල්ලෝ මතක තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ පොඩි රනින් ටයිම් එකක් යනවා මෙතනදී. අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න අපි ජෙනරේට් වෙලා ඉවරනම අපි කතා කරමු. මම හිතන්නේ දැනට ජෙනරේට් වෙලා ඉවරයි වීඩියෝ එක. ඉතින් අපි බලමු මේකේ ලාස්ට් අවුට්පුට් එක මොන වගේද කියන එක ගැන. ඉතින් ඒක තමයි කියන්නේ හැමදාම මේ වගේ ටෙක් නිවුස් නැත්නම් මේ AI සම්බන්ධ නිවුස් හැමදේම ඔයගොල්ලන්ට ලැබුණු සැනින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒ අදාළ මොඩල් එක රිලීස් කර ගමන්ම ඔයගොල්ලන්ට මේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. හරි දැන් අපේ image එක වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරලා ඉවරයි. මම animate and image කියලා simple font එකක් මේගොල්ලන්ට දුන්නේ prompt එක. ඉතින් මෙතනදී අපිට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට බලන්න මේ වීඩියෝ එකේ quality එක. මම මේක large full screen ම දාන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේකේ කොහොමද මේකේ quality එක කියන එක ගැන. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද ඇත්තටම ඔයගොල්ලෝ පුදුම වෙන්නේ නැති ඔයගොල්ලන්ට මේ ආපු quality එකත් එක්ක. ඉතින් මේ වගේ powerful AI video generator එකක් මට දැනට නම් හම්බෙලා නැහැ. ඉතින් ඉදිරියට කියන්න බෑ මේ වගේ generate වෙනවා. ඉතින් මේ වගේ models ගොඩක් කලාවට generate ඉස්සරහට මේ වගේ models train වෙයි. ඉතින් දැනට ආපු සුපිරි AI video generator එකක් තමයි මම අද ගෙනාවේ ඔයගොල්ලන්ට එක්ක කතා කරන්න. ඉතින් මේක ඔයගොල්ලන්ට මේක drive එකකට export කරන්න පුළුවන්. ඒ වගේම මේක download කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මේ විදිහට download වුණා. ඒ වගේම මේකට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ image එකක් වුණත් මෙන්න මේ විදිහට මෙතන upload image ගිහිල්ලා ඔයගොල්ලන්ට කැමරා එක පුළුවන් my drive එකේ මගේ drive එකේ තියෙන image එකක් වුණත් මේකට input කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් පහසුකම් දීලා තියෙන high quality image generator එක. ඉතින් use කරලා බලන්න ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා ඉස්සරහට. ඉතින් මේක ගැන තමයි අද මට කතා කරන්න ඕනුනේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් නොදන්නවලු share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ එකක් බලලා ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මෙතන comment description box එකේ සහ comment section එකේ pin කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒකටත් ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන් free gift දෙකක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට. cyber security සහ මේ machine learning කියන එක A to Z ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගන්න පුළුවන් සම්පූර්ණයෙන් free drive එකට upload කරලා තියෙන්නේ මගේ blog එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ gangetechlkblogspot.com මෙන්න මේ වෙබ් එකට. ඉතින් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකත් එක පෙන්නන්නම්. මේ විදිහට gangetechlkblogspot.com කියන මෙන්න මේ site එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ courses දෙකම සම්පූර්ණයෙන් free ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. එහෙනම් ගිහිල්ලා බලන්න ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තන්නම්. ඔයාලට සුබ දවසක්.